ප්‍රොඩක්ට් එකක් ගැන හරියටම දන්නේ ඒක නිෂ්පාදනය කරන එක. මගේ කෑල්ල ගැන හරියටම දන්නේ මේ පුතානේ නැන්දම් මෙයාට කැමැත්ත දුන්නා විතරයි. දැන් ඉතින් ඔබ මොතකත් නෑ. මගේ නැන්දම්ම ඉතින් මට කොහොම අමතක වෙන්නද? දෝණි වැරදි කරන වාරයක් පාසා මම නැන්දම්ම මතක් කරනවා. අහන්ද කොල්ලා. ඉතින් කොහොමද දැන් දෙන්නගේ සම්බන්ධය? සම්බන්ධය නම් තියනවා නේද? හැබැයි මෙයාගේ මේ පොඩි තරහා යන ගතියක් තියෙනවානේ. පොඩි කාලේ නම් ඕක නම් ඕකේ ඇඟේම තියෙනවා පුතේ. නැන්දා ඉතින් මට ඔය කලින් කියලා දෙන්න බයි. සුළඟ නුඹ වගේ ඊවැස්ස නුඹ වගේ කියලා සින්දු කිව්වට මෙයා මේ නිකන් සුළඟයි වැස්සයි එකතු වෙලා හැදුණු සුලි කුණාටුවක් වගේ හමාගෙන යනවා. එච්චර දරුණුද? දෙකට ගනින්න බෑ වගේ නේ ඔක ඉන්නේ. දෙකට ගනින නෙමෙයි දෙකට පයින් ගන්න මට්ටමේ ඉන්නේ මෙයා දන්නන්නේ නැන්ද? නැන්දම්මයි ඉතින් අවුරුදු ගාණක් දෝණි එක්කමනේ. දන්නේ නැද්ද? මෙයා චුට්ටක් සංසුන් කරලා තියාගන්න විදිය. අපිත් එක්ක නම් එල්ලීගෙන එන්නේ. කියවන්නෙත් නෑ. තරහ යනවා. හැබැයි කලහකාරී නෑ. පුතා ඔය කෙල්ල හදාගෙන තියෙන විදිහ වැරද්ද. නැන්දලා කොහොමද ඉතින් මෙයා මෙල්ල කරන් හදාගත්තේ? මම නම් පුතේ මට සද්ද දාගෙන එනකොට ගහනවා වගේට ගහනවා. එතකොට පාඩුවේ ඉන්නවා. මාත් ඔහම හිතලා ගැව්ව නැන්ද ඇල්ලගෙන. හරි ගේවනේ. අනේ මොකක්? කොල්ලට සොරි වෙනවනේ.